අයිබෝවන් හිරුගෙන YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්න ඕන. මම අද කතා කරන්නේ 2026 වර්ෂයේ ධනු ලග්න හිමි ඔබට කෙසේද කියන එක. ඉතින් සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලන්න. මම අවසානයේදී සඳහන් කරනවා ධනු ලග්න හිමියන්ට 2026 වර්ෂය සාර්ථක කරගන්න පුළුවන් වත්පිළිවෙත් තමා විසින්ම කරගන්න ආකාරය ගැන. ඔන්න පොදුවේ ගත්තාම 2026 කියන්නේ ධනු ලග්න හිමියන්ට හැරවුම් ලක්ෂයක වසරක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා සහ සෙනසුරුගේ ගමන අනුව ජීවිතාංශ ගණනාවක කැපී පෙනෙන වර්ධනයක් වෙන කාලවකවානුවක් 2026 වර්ෂය කියන්නේ. බොහෝ සුබඵල ලබා ගන්න පුළුවන් හදිසි ධන ලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ජීවිතේ සුබ කාර්යයන් හොඳින් කරගන්න පුළුවන් වර්ෂයක් ලෙස වන ධනු ලග්න හිමියන්ට 2026 වර්ෂය හඳුන්වන්න පුළුවන්. ඔන්න අපි එකින් එකට කරුණු කාරණාවලට යමුකෝ. ඔන්න ආර්ථිකය ගත්තොත් එහෙම විශේෂයෙන්ම තරමක් ස්ථාවරව පවතින කාලවකවානුවක් විශේෂයෙන්ම ජූලි මාසයෙන් පස්සේ හදිසි ධන ලාභ සහ ඔබේ කරපු ආයෝජනවල ඉහළ ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හදිසි ධන ලාභ කියන්නේ මේ ලොතරැයි ගිණුම ඇදීම විතරක් නෙමෙයි මම සඳහන් කරන්නේ. බොහෝ වෙලාවට තමාට නඩු හබකින් ජය ගැනීමේ හැකියාවක් දීපල සම්බන්ධ ඒ වගේම ඥාති පාර්ශවයෙන් දීපල හිමිවීම ඒ වගේම බොහෝ වෙලාවට ඔබ මිනිරම් පතල් කර්මාන්තය කරන කෙනෙක් නම් එහින් වැඩි ලාභ ප්‍රයෝජන ඒ වගේම කුෂිකර්මාන්තයේ ලියලන කෙනෙක් නම් 2026 වර්ෂයේදී ඔබට හොඳින් ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ හදිසි ධන ලාභ කිව්වහම ලොතරැයි ගිණුම් බලාපොරොත්තු වෙන්න එපා. ගොඩක් අය මගෙන් මේ ගැනත් විමසනවා. ඉතින් ඒකයි මම මේ ගැන සඳහන් කළේ. රැකියාවක් කරන කෙනෙක් නම් උසස් වීම හෝ නව වගකීම් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සිටින 2026 විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු නිරතයට නව ව්‍යාපාර කරා යොමු වීමේ අවස්ථාව මැනමින්ම පෙන්වුම් කරන 2026 වර්ෂය. කෙසේ වෙතත් සෙනසුරුගේ බලපෑම නිසා වසර මැදදී අනවශ්‍ය වියදම් පාලනය කිරීමට වග බලා ගන්න. මොකද ඔබ වැය පාර්ශවය ගැන ඉතා හොඳින් සැලකුණු වුණොත් ඔබේ ඉතුරුම් පාර්ශවයේ ඉතා හොඳින් වර්ධනය කරගන්න පුළුවන්. නිසා අනවශ්‍ය වියදම් ගැන හොඳින් කල්පනාකාරී වෙන්න කියලා ඔන්න ආර්ථික වශයෙන් මම ඔබට යම් උපදේශයක් ලබා දෙන. ඒ වගේම විවාහය සම්බන්ධ ගත්තොත් අවිවාහක අයට විශේෂයෙන්ම ඔක්තෝබර් දක්වා කාලය තුරු ගුරු ග්‍රහයා 7 වෙනියේ ගමන් කිරීම නිසා විවාහ යෝජනා ස්ථාවර වෙනවා. මංගල සීනු හැදවෙන කාලයක් ලෙස නම් කරන්න පුළුවන්. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් සහකාරියෙක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔන්න ඔක්තෝබර් මාසයේ දක්වා කාලය ඉතා හොඳින් ඔබේ ජීවිතේ තමාට සුදුසු සහකාරය හෝ සහකාරිය ලැබීමේ භාග්‍ය තියෙන. ඒ වගේම දැනට විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබගේ පවුල තුල පැවති මතභේද දුරු වෙලා පවුල තුල සාමය සමගිය වර්ධනය වෙන කාලවකවානුවක් ලෙස නම් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙලා ඉන්නවනම් මෙම අයට වසරේ මුල් මාස 10 ඉතාමත් වාසනාවන්තයි. විශේෂයෙන්ම ජූලි සිට ඔක්තෝබරය දක්වා කාලය තුල ඉතා පුණ්‍යවන්ත දරුවන් ලැබීමේ භාග්‍යයක් ධනු ලග්න හිමියන්ට 2026 වර්ෂයේ පෙන්වම් කරනවා. ඔන්න අපි බලමු විදේශගත වීම කොහොමද කියලා. විශේෂයෙන්ම ඔබ රැකියාවකට අධ්‍යාපනයකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් 2026 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් කාලය තුල එම සීන සැබෑ කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම දුර සංචාරවල යෙදෙන ව්‍යාපාරික චාරිකා සඳහා යන්නත් ඉතා හොඳ කාලවකවානුවක්. ඔබ දැනට විදේශගත වෙලා ඉන්නවා නම් ඔබේ රැකියාව ස්ථාවර වෙනවා. ඔබේ පදිංචිය බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පදිංචි ස්ථාවර වීමේ හැකියාවකුත් ඔන්න විදේශගත වෙලා ඉන්න අයටත් පෙන්වම් කරනවා 2026 ධනු ලග්න හිමියෙක් නම් ඔබ. සෞඛ්‍ය ගත්තොත් නම් සෞඛ්‍ය සමස්තයක් ලෙස යහපත් තත්ත්වයක් තමයි පෙන්වම් කරන්නේ. හැබැයි රාහුගේ බලපෑම නිසා ආහාර ජීවන පද්ධතිය හෝ ඉසේ කැක්කුම වෙන සුළු පීඩා ඇති වෙන්න පුළුවන්. නිසා තමාගේ ශරීර සෞඛ්‍ය ගැන මනවින් සැලකිලිමත් වෙන්න, මානසික ආතතිය පාලනය කරන්න, ඒ වගේම තත් ඉහළ නංවා ගත හැකි ආකාරයේ ආහාර පාන ලබා ගන්න කියලත් ඔන්න මම අවවාදයක් දෙනවා සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම. ඒ වගේම විශේෂයෙන්ම ගර්භණී මව්වරු ඉන්නවා නම් ධනු ලග්න හිමියන් 2026 වර්ෂයේ පුරා ඉතා හොඳින් තමාගේ ශරීර සෞඛ්‍යයත් පවත්වාගෙන යන්න. අධ්‍යාපනය ගත්තොත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතාම සුබ වසරක් ලෙස අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන්. ධනු ලග්න හිමියන්ට විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ තරඟ විභාග ජය ලබා ගැනීමේ හැකියාවක් ග්‍රහ බලය අනුව ඔබට උපකාරී වෙනවා. විශේෂයෙන්ම ඔබ ඉතා හොඳ දශාශේෂයක ගත කරනවා නම් අධ්‍යාපන ලබන දරුවෙක් නම් ධනු ලග්න හිමියෙක් නම් 2026 වර්ෂයේ කියන්නේ ඔබට අධ්‍යාපනය අතින් ඉහළටම යන්න පුළුවන්. ධාරණ ශක්තිය සහ අවධානය වැඩි වෙන කාලවකවානුවක්. ඒ නිසා පුළුවන් තරම් ඔබේ දරුවා හෝ ධනු ලග්නයෙන් ඉන්නවා නම් දරුවාට වැඩි ඉඩ කඩක් ලබා දෙන්න අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. මොකද මොවුන් ඉතා හොඳින් මේ දේවල්
2026 තුළ කරගන්න වගේම 2026 වර්ෂය කියන්නේ අධ්‍යාපනය ලබන අයට රැකිරක්ෂා කරන අයට ඒ වගේම ව්‍යාපාර කරන අයට ගත්තොත් එහෙම හොඳින් මල් පල ගැන්වෙන වසරක්. ඒ වගේම 2026 වසර ඉතා සුබදායී වෙනවා 80%ක් පමණ සුබ වර්ෂයක් ලෙස 2026 වර්ෂය හැඳින්වීමේ හැකියාවක් පෙන්වුම් කරනවා. ඒ වගේම ධනු ලග්න හිමියන්ට 2026 වසර ඉතා සුබදායී 80%ක් පමණ සුබදායී වීමේ හැකියාවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම වසරේ මුල් භාගයට වඩා දෙවන භාගයේ වඩාත් ප්‍රගතිශීලී වෙනවා. ඒ පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න ඔබට ලැබෙන සුබ ප්‍රතිඵල තවත් වර්ධනය කරගන්න. පොදුවේ ඔබට කියන වත්පිළිවෙත් අනිවාර්යයෙන්ම සිදු කරගන්න. විශේෂයෙන්ම සෑම බ්‍රහස්පතින්දා දිනකම බෝධීන් වහන්සේ අසල රන් පැහැති මල්. ඒ කියන්නේ කහ පාටට හුරු විශේෂයෙන්ම කහ අරලිය ඒ වගේම කහ පාටට හුරු මල් මාල එහෙම සකස් කරලා අනිවාර්යයෙන්ම බෝධීන් වහන්සේට පූජා කරන්න. ඒ වගේම ගිතෙල් පහනක් දැල්වලා වතාවන් කරන්න බෝධීන් වහන්සේ ළඟ බ්‍රහස්පතින්දා දවස්වල පුළුවන් තරම් ඔය බ්‍රහස්පතින්දා දිනවල වල ධනට පිනට දෙන්න නැඹුරු වෙන්න. ගන්න විශේෂයෙන්ම මේ කහ පාට කෑම පහ පාට පළතුරු බතක් එහෙම වෙනවා නම් කහ පාටින් බත්තු වෙලා ඒකට අවශ්‍ය එළවලු ආහාර මස් මාංශ සකස් කරලා දෙන්න. මේක දානයක් දෙනකොට නිසි ආකාරව විශේෂයෙන්ම සකස් කරලා බ්‍රහස්පතින්දා දිනවල ලබා දීම ඊටම සුදුසු. ඒ වගේම අධ්‍යාපන ලබන දරුවන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම තුලිනුත් ඔබට 2026 වර්ෂයේ ධනු ලග්න හිමියන්ට සුබ කරගන්න පුළුවන්. ඒ වගේම සිකුරාදා බ්‍රහස්පතින්දා දිනවල අනිවාර්යයෙන්ම ගෙදර හොඳින් දුම් අල්ලන්න ශියාකාන්තා වගේ ආකර්ෂණීය වැඩිවීමේ හැකියාවක් ධනු ලග්න හිමියන්ට තියෙන. ඒ වගේම ධනු ලග්න හිමියන් කතරගම දෙවියන් මහා බ්‍රහ්මයා විෂ්ණු දෙවියන් සරස්වති මෑණියන් ඇදහිම තුලිනුත් එහෙමත් නැත්නම් වන්දනාමාන කිරීම තුලිනුත් ඔන්න ඔබට 2026 වර්ෂය සාර්ථක වර්ෂයක් වීමේ හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරමින් මම නිහඬ වෙන ඔබ සියලු දෙනාටම ආදරණීය විශ්ව මාතාවගේ පිහිට උපකාරය නිතරම ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.